අද නම් මට නිවාඩු ඇති වෙන්න නිදාගත්තා. අද මට ගෙදර ඉඳන් කරන්න වැඩ කීපයක් තියෙනවා. සුවඳකුත් තියෙනවා පොඩි. කරා ඊයේ උදේ තමයි නයිට් එකේ වෙලාවේ විෂන් බෝඩ් එක හදලා ඉවරයක් කරන එක. මගේ විෂන් බෝඩ් එක දැන් හදලා ඉවරයි. ඊයසේ දනිත් ශ්‍රීගේ සින්දුව වань. මේක අත් කකුල් වලට ගාන්නේ. 3:00ට විතර ඇති. පැය දෙකක් අතරතුරමින් අදහසට පාඩම් කරන්න ඕන. Hi, good morning. කොහොමද ඔයාලට? සෑහෙන දවසකින් තමයි vlog එකක් අරගෙන එන්නේ. අද මට නිවාඩු දවසක්. ඇත්තම කිව්වොත් අද නම් එළියට යන්නවත් කිසිම අදහසක් නැහැ. මොකද නිකන් වහින්න වගේ වෙදර් එකක් තියෙන්නේ. කොහොමද එළියට බහින්න හොඳ මූඩ් එකක් නැහැ මේ වෙදර් එකත් එක්ක. සීතලයි ගොඩක් අද ගොඩක්ම සීතලයි. ඊයේත් ගොඩක් සීතලයි. අද මට ගෙදර ඉඳන් කරන්න වැඩ කීපයක් තියෙනවා. ඊයේ නයිට් එක ඉවර වෙලා ඇවිල්ලා සෑහෙන නිදාගත්තා. මොකද ඊයේ එන්න එකේවත් අපිට නිවාඩු තිබ්බේ නැහැ. එක දිගටම වැඩ කරා මේ දවස් ටිකේ. ඒකල්ල නයිට් එකකුත් කරලා තමයි ඊයේ උදේ ආවේ. මාර මහන්සියක් තිබ්බේ. දවස්මත් නිදාගෙන රාත් කලින්ම නිදාගත්තා. මොකද අපි මහන්සි වෙන තරමට ඇඟට විවේකය දෙන්නත් ඕනනේ ඉතින්. පේන ඇති ඇස් දෙකක් නිකන් ඉදවිලා වගේ තියෙනවා. නිදිලා වැඩිකමට වෙන්නේ සමහරවිට ඇස් දෙක ඉදිමිලා. උදේම නැගිටලා පොෂ් එකක් දාගත්තා. අද ගෙදර ඉඳන් කරගන්න වැඩ ගොඩක් තියෙනවා. මම තාම මගේ විෂන් බෝඩ් එක හදලා ඉවර නැහැ. සේරම දේවල් ටික මම ලෑස්ති කරගෙන ගෙනත් තියාගෙන තියෙන්නේ. උනාට මට තාම ඒක හදාගන්න ටයිම් එක හම්බුන්නේ නැහැ. මම වලට කලින් කිව්වා වගේ ඊයේ එන්ඩ් එකේ සාමාන්‍ය ඉතින් පාට් ටයිම් කරන අයත් අපේ වැඩ කරන තැන වැඩ කරනවා. ඒගොල්ලෝ නිවාඩු ගත්තාම ඉන්න කට්ටිය වල කඩු වෙනවා. ඒතකොට අපිට නිවාඩු ලැබෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් අපි මෙහා වැඩ කරන්නනේ. ඒකින් සයිතින් වැඩ කරන්න සිද්ධ වුණා. එක දිගට. ඒක නිසා මම මුකුත් කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. අද ඒක කරන්න තමයි හිතන් ඉන්නේ. විෂන් බෝඩ් එක අද හදලා ඉවර කරනවා කියලා හිතන් ඉන්නවා. ඔක්කොම කලින් උදේට කොෆි එකක් බොන්න ඕනේ. එහෙනම් අපි යමු උදේට කොෆි එකක් බීලා. හින්න වගේ පොඩ්ඩක් තියෙනවා. කොෆි එක බොන ගමන් කරන්න පොඩි වැඩක් තියෙනවා. පොඩි බඩුවක් ගන්න ඊයේ මම මේක කරගෙන ආවා. ගෙවල් ළඟම තියෙන නිසා ලේසි.
අපි මෙතන මම සාමාන්‍යයෙන් මෙතන තියෙන මල් වාස් එකට අනිවාර්යෙන් ෆ්‍රෙෂ් මල් කොහොම හරි ගෙනත් දානවා. ඒක මම ආසයි ඒකට. ඒක ලස්සනයි. එච්චර ගණන් නැති වුණත් මේ මලුත් ලස්සනයි මට. සුවඳකුත් තියෙනවා පොඩි. එහෙනම් අද දවසේ මට කරන් තියෙන පළවෙනි වැඩේ තමයි අද මම ප්‍රයොරිටි එක දීලා තියෙන එකට. මොකද ඒක මම දැන් ගොඩක් දවස් ඉඳන් කරන්න හිටපු එකක් නේ. ඒ නිසා මම මේක අදවත් කල්ලි වැඩක් කරන්න ඕනේ නිසා දැන් මම හදන්න යන්නේ මගේ විෂන් බෝඩ් එක. හදන්න යන්නේ කියන්නේ මම සේරම ලෑස්ති කරලා තියෙන්නේ. මට හදන්න විතරයි තියෙන්නේ. හරි එහෙනම් අද දවසේ මට කරන්න තියෙන වැඩවලින් මම පළවෙනි වැඩේ විදිහට කරන්න යන්නේ මගේ විෂන් බෝඩ් එක හදලා ඉවරයක් කරන එක. මම ඒකට ඕනි කරන හැම දෙයක්ම ලෑස්ති කරගෙන තියෙන්නේ. මම කලින්ම ගෙනල්ලා තිබුණේ. ඒක හදන්න විතරයි තියෙන්නේ. ඔලු දැන් නම් හදලත් ඉවරයි. ඒ වුණාට මම දැන් තමයි හදන්නේ. ඒක ඉතින් හිතන්න එපා. එහෙනම් අපි හදන්න පටන් ගමු. මොනවා කරන්නද කලින් සින්දුවක් දාගන්න ඕනේ මට. Let's start. පටන් ගමු. ඔයාලට මම පෙන්නන්නම්. මං ඇත්තට මෙහෙමයි හරිද? ගොඩක් අය එහෙම ඇති කියලා හිතනවා. තමන්ගේ විෂන් බෝඩ් එක අනිත් අයට පෙන්වන්න කැමති ඇති කැමති නැති ඇති. මම මේක ඔයාලට ලොකුවට පෙන්වන්න නැහැ. මොකද ඒක මගේ goals, මගේ achievements. ඔයාලට පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මං හිතනවා. ඔයගොල්ලෝට හදන හැටි දැනගන්න ඕන නම් YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. බලලා හදන හැටි බලා ගන්න පුළුවන්. මේක තමයි මම අද මගේ විෂන් බෝඩ් එක හදන්න ගත්ත බෝඩ් එක. මේ වගේ සයිස් එකක් මට ඇති කියලා හිතුණා. මම මේක ගත්තේ ඩයිසෝ එකේ. ඩයිසෝ එකේ මේ වගේ බෝඩ්ස් ඕන තරම් තියෙනවා. මම මේ ෆොටෝස් සේව් කරගත්තේ Pinterest එකෙන් ඔයගොල්ලන්ට ඔයාලා කැමති ඒ goals වලට අදාළ ෆොටෝස් ඕනේ තරම් තියෙනවා ඩවුන්ලෝඩ් කරගෙන print කරගන්න පුළුවන්. මුලින්ම අපි ඒ ටික කපා ගමු. දැන් අපි සේරම පින්තූර ටික කපාගෙන ඉවරයි. දැන් මේ ටික ලස්සනට මට උඩ විදිහට මේක අලව ගන්න තමයි යන්නේ.
මම මගේ විෂන් බෝඩ් එක දැන් හදලා ඉවරයි. ෆයිනලි මට ඕන විදිහට මම මගේ විෂන් බෝඩ් එක හදාගත්තා. දැන් අපි මේක හැන්ග් කරමු. දැන් මම මේක මට හොඳට පේන තැනක එල්ලන්න ඕනේ. මෙතන හොඳයි වගේ කියලා හිතෙනවා. ෆයිනලි මම මගේ විෂන් බෝඩ් එක හදලා ඉවර කරා. ඒක මම මෙතනම හෑන්ග් කරා. මම මෙතන නිතර ඉන්න නිසා මම හිතනවා එතන තමයි ඒකට ගැලපෙනම තැන කියලා. පොඩ්ඩක් ක්ලීන් කරලා දාලා ඉතින් යම් මොනවා හරි උයන්. ඔන්න ඒ වැඩෙත් ඉවරයි. අද දවසේ කරන්න හිටපු පළවෙනි වැඩේ ඉවරයි. මේක නම් කරන්නම අත්‍යවශ්‍ය ලිස්ට් එකේ තිබ්බ එකක්. ඒක ඉවරයක් කරගත්ත එක ඔළුවට මාන නිදහස. ඊළඟට දැන් දවල් 11ටත් ළඟයි. ඒක නිසා දවල්ට මොනවා හරි උයන්න ඕනේ. උයන්න කලින් මම සේදෙන්න දපු රෙදි ටිකක් තියෙනවා. ඒ ටික වනලා තව රෙදි ටිකක් තියෙනවා. ඒ ටිකත් සේදෙන්න දාලම උයන්න පටන් ගන්නවා. අපේ කරපිංචා අපි දැන් ඇතුළට අරන් තියෙන එක දැන් කොළ හැලෙනවා. කරපිංචා කයිලේ තිබ්බොත් එහෙම මේක මැරිලායි කියලා හිතන ඉතින් ඇතුළෙන්ම තිබ්බා. ඒ දැන් සීතල නිසා කොළ හැලෙනවා. උයන්න කලින් ලස්සන සින්දුවක් සිලෙක්ට් කරගන්න ඕන නැත්නම් මේ චිල් එකේ උයන්න බෑ. මම හරි ආසයි දනිත් ශ්‍රීගේ සින්දුව අහන්න. දනිත් ශ්‍රීගේ සින්දුවක් අහන්න. මුලින්ම හාල් ටිකක් තියාගන්න ඕනේ. අද උයන්න ඕනේ වගේ සේරම දේවල් ටික ලෑස්ති කරගෙන තියෙන මම සාමාන්‍යයෙන් උයන්න කලින් ඕනි කරන සේරම ටික කපලා කොටලා ලෑස්ති කරගන්නවා. ඒක මට උයන්ති ලේසියි. මම තමයි අද උයන්න ලෑස්ති කරගත්තේ. දැන් නම් ටිකක් අර වහින්න වගේ තිබ්බ ගතිය නැති වෙලා අවුව හොඳට වැටලා තියෙනවා. ඇවිදින්න යනවා නම් මේ වෙලාව ඇත්තටම හොඳයි. දැන්ම නම් කැම කන්නේ නැහැ. දැන් දවල් 1ට ළඟයි. නාලා කැම එකත් බෙදාගෙන ඊයේ බලලා ඉවර කරන්න බැරි වෙච්ච ෆිල්ම් එකේ ඊටු ටිකක් බලන්න කියලා තමයි හිතාගින්නේ. ඊයේ ෆිල්ම් එකේ චුට්ටයි බලන්න හතර බලන්න හම්බුනේ නැහැ. මහන්සියට නිදිමතටම කලින්ම නිදාගත්තා. අද ඒකේ ඊටු ටික බලමු. දැන් තමයි නාගෙන ආවේ.
දැන් නම් පොඩි බඩගින්නකුත් දැනෙනවා වගේ. මේ ක්‍රීම් ටිකක් ගන්න ඕනේ. මේ දවස්වල ගොඩක් සීතල නිසා හැම ඉක්මනට වේලෙනවා. ඒ නිසා ඉන්නේ වේලගෙන මොනවා හරි ටිකක් ගාගෙන යමු කන්න. මම මේ දවස්වල ගන්න මෙන්න මේක. ඒක ජැපනීස් එකක්. හොඳට මොයිස්චර් වෙනවා හැබැයි. මේක තමයි අත් කකුල් වලට ගන්නෙ. මේකත් මොයිස්චරයිසර් එකක්. එහෙනම් අපි යමු කෑම කන්න. හොඳට වෙලා ගත්තා. දැන් බඩගිනි හොඳටම කාලා ෆිල්ම් එක බලන්නත් ඕනේ. කාලා කන ගමන් ෆිල්ම් එක බලමු. ෆිල්ම් එක නම් බලලා ඉවරයි. දැන් වෙලාව 3:00ට විතර ඇති. දැන් පැය දෙකක් අතරතුර අද දවසට පාඩම් කරන්න ඕනේ. අද චුට්ටක්වත් පාඩම් කරේ නැහැ. ඒක නිසා තව පැය දෙකක් විතර පාඩම් කරලා ඊට පස්සේ මොකද කරන්න කියලා බලමු. එහෙනම් ඉතින් අද දවසත් ඉවරයි. ආයෙත් මේ වගේම ලස්සන vlog එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එනකල් ඔයාලා හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.